Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද ළමයි ගොඩ කාලයකට පස්සේ නේද? ඔන්න ළමයි මාස ගාණක් තිස්සේ බලන් හිටපු දවස් අද උදා වුණා. මං උදේ 6ට විතර තමයි පිටත් වුණේ ගෙදරින්. මට පැය දෙකක් වගේ තමයි යුනිවර්සිටි එකට යන්නේ. අපිට 8 මාට තමයි යුනිවර්සිටි එකට එන්න කියලා තිබුණේ. බලමු ඉතින් අද මොකද වෙන්නේ කියලා. අද මං යුනිවර්සිටි එකට යන්නේ අපේ ඉනග්‍රේෂන් සෙරමනි එකට. අද තමයි අපි ඔය යුනිවර්සිටි එකට බාරගන්නේ. ඉතින් ඒ ලෙවල් කරන හැම ළමයෙක්ගෙම තියෙන හීනයක් තමයි ගවර්න්මන්ට් යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙනවා කියන එක. ඉතින් මේ හීන මගේ හැබෑ වෙලා තියෙනවා. මං අද මගේ යුනිවර්සිටි ගමනේ පටන් ගන්නවා. ගොඩක් ළමයින්ගේ තියෙන වැරදි මතයක් තමයි රජරට ටෙක් ෆැකල්ටි එක පටන් ගන්නේ ගොඩක් පරක්කු වෙලා කියලා. ඇත්තටම එහෙම නැහැ. ජූනි ජුලයි වගේ වෙනකොට පටන් ගන්නවා අනිත් යුනිවර්සිටිත් එක්කම වගේ. මේ තියෙන්නේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය. අතන තමයි ප්‍රසිද්ධම බෝඩ් එක. අතනින් මම හිතන්නේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකට යන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඔය පේන්නේ අපේ ටෙක් ෆැකල්ටි එක. ටෙක් ෆැකල්ටි එක පාරයිනෝ වගේ තමයි පේන්නේ. අතන බලන්න ළමයි ගොඩාක් යනවා. අතන එක එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඉතුරු එන්ට්‍රන්ස් එක තියෙන්නේ ඊළඟට. හැමෝම ෆොටෝ ගන්න වෙන්න මෙතන. ඇතුළට ගිහින් හම්බෙමු. ඔහම පොලිමට ගිහින් තමයි අපේ රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් මාක් කරලා අපිව ඇතුළට ගත්තා. ඊට පස්සේ අපේ සීනියර් ආකිලා අපිට රිෆ්‍රෙෂ්මන්ට් එකක් දුන්නා. ඒ වගේම එතනදී අපිට අපේ රෙකෝඩ් බුක් එකක් දුන්නා. ඊට පස්සේ අපි ඔඩිටෝරියම් එකට යවුවා. අපි දැන් මේ ඉන්නේ අපේ ටෙක් ෆැකල්ටි එකේ ඔඩිටෝරියම් එකේ ළමයි. අද සෙරමනි එකේදී අපේ ෆැකල්ටි ඩීන්, ඒ වගේම යුනිවර්සිටි එකේ වයිස් චාන්සලර්, ස්ටුඩන්ට් යුනියන් එකේ ප්‍රෙසිඩන්ට් වගේ අය කතා කරා. ඒ වගේම සෙරමනි එකේදී අපිට ෆැකල්ටි එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. මොකද්ද මේ ටෙක් ෆැකල්ටි එක, කවුරුද පටන් ගත්තේ, මේක කොහොමද කරගෙන ආවේ, දැන් කොහොමද තියෙන තත්ත්වය, ඒ වගේ දේවල්. එහෙම ලොකුවට ඉවෙන්ට්ස් මොනවත් අද තිබුණ නැහැ ළමයි. කොහොමත් අද අපි ගෙදර යනවා. ඉනග්‍රේෂන් සෙරමනි එකට විතරයි අද අපි යුනිවර්සිටි එකට ආවේ. ඊට පස්සේ අපිට ඔරියන්ටේෂන්, ඉන්ටෙන්සිව් ප්‍රෝග්‍රෑම් එකේ ඊළඟට වගේම සෙමිස්ටර් එකේ මුල් මාසයක් දෙකක් වගේ ඔන්ලයින් තියෙන්නේ. මොකද අපිට හොස්ටල් නැහැ. ඒ නිසා අපි අද ගෙදර යනවා. ඒ වගේම අපේ ඩිපාර්ට්මන්ට් ගැන අපිට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා. මේ තියෙන IT ඩිපාර්ට්මන්ට් එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එක දුන්න එක. මොකද මම ස්ටඩි කරන්නේ IT ඩිපාර්ට්මන්ට් එකේ. 2 වෙද්දි වගේ සෙරමනි එක ඉවර වුණා. මේ ප්‍රෝග්‍රෑම්ස් ටික ඉවර වෙලා අන්තිමට අපේ ලෙක්චර් පැනල් එක අපේ ෆැකල්ටි ඩීන් හැමෝම එක කතා කරා. මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න කියලා ඇහුවා. අම්මලා තාත්තලා තියෙන ප්‍රශ්න ඔක්කොම වගේ ඇහුවා. ඇත්තටම හරිම ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටියේ. ලෙක්චර්ස්ලාත් හරිම හොඳයි. අපේ ෆැකල්ටි ඩීන් ගොඩක් හොඳයි. ඇත්තටම අහන ප්‍රශ්න හැම එකකටම අපිට උත්තර දුන්නා. හොස්ටල් ප්‍රශ්න තමා ගොඩක් තියෙන්නේ. දැනට ඇතුලේ බැච් 4ක් ස්ටඩීස් කරනවා. ඒ බැච් 4ම හොස්ටල් වල ඉන්නේ. ඒකයි අපිට හොස්ටල් වලට යන්න බැරි දැම්ම. සාමාන්‍යයෙන් ෆයිනල් ඉයර් ඉන්න කට්ටිය නොවැම්බර් වගේ වෙනකොට අවුට් වෙනවා. ඊට පස්සේ අපිට යුනිවර්සිටි එකේ හොස්ටල් වලට යන්න පුළුවන්. සාමාන්‍යයෙන් රජරට යුනිවර්සිටි එකේ ටෙක් ෆැකල්ටි එකට අවුරුදු 4ම වගේ හොස්ටල් හම්බ වෙනවා කිව්වා. ඉස්සරහට අපි හොස්ටල් වලට ගිහිල්ලා අපේ ස්ටඩීස් වැඩ පටන් ගන්නවා. සාමාන්‍යයෙන් මං හිතන්නේ නොවැම්බර් දෙසැම්බර් වගේ වෙයි එතකොට. එතකන් අපි ඔන්ලයින් අපේ ස්ටඩීස් කරගෙන යනවා. අපිට දැන් ඇත්තටම යුනිවර්සිටි පටන් අරන් තියෙන්නේ, අපේ ඇකඩමික් පටන් අරන් තියෙන. වෙනසකට තියෙන්නේ අපි මුල හරිය කරන්නේ ඔන්ලයින්. ඊට පස්සේ තමයි අපි ෆිසිකල් පටන් ගන්නෙ. අර ෆිසිකල් පටන් ගන්නේ දෙසැම්බර් ජනවාරි වගේ වෙන නිසා තමයි ගොඩක් අය හිතන් ඉන්නේ එතකොට තමයි අපිට යුනිවර්සිටි පටන් ගන්න කියලා. ඇත්තටම එහෙම නැහැ. අපිට ඔන්ලයින් මුල් කාලේ උගන්වනවා. අර හොස්ටල් ප්‍රශ්න නිසා තමයි ඉතින් ෆිසිකල් ගන්න පරක්කු වෙන්නේ. මේ සෙරමනි එක තිබුණේ අපිට බදාදා දවසක. ඊළඟ සතියේ සඳුදා අපිට ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා කිව්වා. මම ඊළඟ ව්ලොග් එක අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් ගැන ගේන්නම්. මොකද ගොඩක් ළමයි දන්නේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මොකක්ද කියලා. අපි ඉතින් ඊළඟට අපේ ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් ගැන ව්ලොග් එකෙන් හම්බෙමු. ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එක සතියක් වගේ තියෙනවා. Thanks for watching. See you. Bye bye. වීඩියෝ එකට ලයික් කරලා subscribe කරන්න අමතක කරන්න එපා.